BBC වර එක මිලිමීටර් 300 400 සහ එය 500 දක්වා යා හැකි බවටත් tropical cyclone flooding මේ කියන වචනේ පවා භාවිතා කර තිබෙනවා BBC ගැඹුරු පීඩන අවපාතයක් දරුණු ගම් වතුර තත්ත්වයක් මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. නොවැම්බර් 13 ඉන්දියන් සාගර කලාපයේ අඩු පීඩන කලාපයක් වුන් පුරෝකථනය කර තිබෙනවා. ඒ කියන්නේ ඉන්දියන් කළු විද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්දියන් කළු දෙපාර්තමේන්තුව IMD එක ජාත්‍යන්තර කළු සංවිධානය විසින් ඉතාම ඉහළින් පිළිගත් මේ ආයතනයක්. මම හිතන්නේ ඩොප්ලර් 70ක් විතර ඒ වගේ ඔයගලන්ට සැටලයිට් තියෙනවානේ. සහ නොවැම්බර් 20 මේ පද්ධතියේ සුලිකුණ ආටුවක් බවට වර්ධනය වීමේ අවධානම පිළිබඳව ඔවුන් අඛණ්ඩව ඩීටේල්ස් ලංකාව සමග බෙදා හදාගත්ත වෙන විතර මට අත්දැකලා තියෙනවා මම මුණ දීපු අභියෝග සුනාමි නම් අපි හිටියේ නෑ ආණ්ඩුවේ. නමුත් 2010 ගම් වතුරේදී කොහොමද මහින්ද රාජපක්ෂ පාලනය වැඩ කරපු හැටි මම දන්නා පාර්ලිමේන්තුවත් යට වුණා. ඊළඟට 2016 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගම් වතුර අවස්ථාවේ කොහොමද ක්‍රියාත්මක වුණේ? 2017 මීටර මුල්ල කඩා වැටිච්ච වෙලාවේ මම තමයි ඒක පාලනය කිරීමේ බාරව හිටියේ. මම දන්නවා මේ බලතල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ යුද හමුදාවේ අනිකුත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යාන්ත්‍රණය සැලසුම් ඔබ කියන්නේ පැය 24 දී 48 දී ක්‍රියාත්මක වෙනවා සම්පූර්ණ ශක්තිය නෑ ඔබ සහ මුලින්ම සැලසුම් තියෙනවා අපිට තේරුම් ගන්න ඕනේ දැන් ඔබ කියනවා අවස්ථා ගණනාවකදී යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා දැන් අපිට තාම තේරෙන්නේ නැත්තේ මෙතන මොකද්ද උනේ කියන එක. ඒ කියන්නේ ආපදා කළමනාකරන සභාව හරහා ඔබ ප්‍රොටෝකෝල් එකනේ කියන්නේ. හරිද? අපි බලමු දැන් ජාත්‍යන්තර මාධ්‍ය Times of India, Indian Express, Sky News දැන් සමහර BBC මේ AccuWeather Al Jazeera මේ අපි තෝරාගෙන තියෙන කීපයක් තෝරාගෙන තියෙනවා. ඒ අතරින් ජාත්‍යන්තර මාධ්‍ය මේක වාර්තා කරපු ආකාරය පොඩ්ඩක් බලමු. The Times of India මාධ්‍ය ආයතනයේද ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනයේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවයි. The Indian Express web අඩවියද පෙන්වා දෙන්නේ දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් ඉන්දියා කාලගුණ අංශ ශ්‍රී ලංකාව දැනුවත් කර තිබූ බවයි. Is it typical in this region, in Sri Lanka specifically, that they're good at doing that sort of thing? I mean, you said there's criticisms for the president. Is it a kind of perennial error, or is it quite specific to this current situation? Were there good warnings for this cyclone, and is the worst definitely behind us now? Well, you know, what's quite interesting, Wilf, with this particular president, as part of his political campaign to get into office, was him telling the nation that they needed early warnings when it came to cyclones such as this, and yet that wasn't put in place. Now he's actually in power, but there is a lot of kind of clamping down on some of the public criticism as well, speculation about possible arrests for anyone that criticises the government and the work that they're trying to do. මොහොතක් ඉන්න මම මේකට එකතු කරන්නම් BBC වර එක මිලිමීටර් 300 400 සහ එය 500 දක්වා යා හැකි බවටත් tropical cyclone flooding මේ කියන වචනේ පවා භාවිතා කර තිබෙනවා. BBC ගැඹුරු පීඩන අවපාතයක් දරුණු ගම් වතුර තත්ත්වයක් මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඒ අතරෙම නොවැම්බර් 13 ඉන්දියන් සාගර කලාපයේ අඩු පීඩන කලාපයක් වුන් පුරෝකථනය කර තිබෙනවා. ඒ කියන්නේ ඉන්දියන් කළු විද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්දියන් කළු දෙපාර්තමේන්තුව IMD එක ජාත්‍යන්තර කළු සංවිධානය විසින් ඉතාම ඉහළින් පිළිගත් මේ ආයතනයක්. මම හිතන්නේ ඩොප්ලර් 70ක් විතර ඒ වගේ ඔයගලන්ට සැටලයිට් තියෙනවානේ. සහ නොවැම්බර් 20 මේ පද්ධතියේ සුලිකුණ ආටුවක් බවට වර්ධනය වීමේ අවධානම පිළිබඳව ඔවුන් අඛණ්ඩව ඩීටේල්ස් ලංකාව සමග බෙදා හදාගත්ත වෙන විතරයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔව් ඒක තමයි. දැන් මේකේ අනිත් පැත්තෙන් බලන්න මේ සුලිකුණාටුව අපෙන් පස්සේ තමිල්නාඩුව දෙසට ගියා මුහුද අයින දිගේ. හරිද? ජීවිත හානිය අවම කරගන්න ඒගොල්ලෝ සූදානම් වුණා. හැබැයි දේපොළ හානිය යම් ප්‍රමාණයකට තමයි අවම කරගන්න පුළුවන් මේ වගේ දෙයක. දැන් උදාහරණයකට ගෙවල් ඇතුලේ ෆ්‍රිජ් තියෙනවා, ටෙලිවිෂන් තියෙනවා, ගොඩාක් විනාශ වෙලා තියෙනවා මේ වතුරට. වතුර ආපු වේගයත් එක්ක. ඉතින් ජීවිත වලට යුක්තිය ඉෂ්ට වෙන්න නම් මේ දේපොළ වලට යුක්තිය ඉෂ්ට වෙන්න නම් ඔය සමහරු කියන පරිදි මේක අපි අමතක කරලා අනාගතය ගැන හිතමු කියලා හිතන්න බෑ. එහෙම සමාව දෙන්න පුළුවන් කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. පෞද්ගලිකව චමුදිතයි මායි අතරේ ප්‍රශ්නයක් ඇති වුණා නම් අපේ පවුල් වල ප්‍රශ්නයක් ඇති වුණා නම් අපිට පුළුවන් එකිනෙකාට සමාව දීලා එහෙම යන්න. මේක එහෙම එකක් නෙවෙයි. මේක රාජ්‍ය නිලධාරීන් බැඳිලා ඉන්නවා මේ පනතෙන්, දේශපාලකව බැඳිලා ඉන්නවා මේ පනතෙන්. කොයි පනතද?
මේ 2005 පනතෙන් සහ පොදුවේ මහජනය ජනවරමක් දුන්නට පස්සේ පබ්ලික් ට්‍රස්ට් ඩොක්ට්‍රීන් කියලා එකක් තියෙනවා අධිකරණ ඉදිරියේ. ඒ කියන්නේ ජනතාව විසින් ලබා දුන්නේ විශ්වාසය. ඒ ජනතාවත් එක්ක තියෙන ඒ සමාජ බැඳීම ඉටු කිරීමේ වගකීම දේශපාලකයන්ට තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව 25 වෙනිදා නිවේදන නිකුත් කරනවා. සූරිය බණ්ඩාර පසුගිය සතියේ වැඩසටහනට ආවේ ඔහු ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම 25. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ ආසන්න වර්ධනයෙන් පවතින අඩු පීඩන කලාපයන් ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනය සහ එහි බලපෑම් මගින් දිවෙන උතුරු මැද නැගෙනහිර දකුණු ඌව සහ බස්නාහිර පළාත්වල ඇති විය හැකි මිලිමීටර 200 වැඩි වර්ෂාපතන තත්ත්වයක් සහ අනෙකුත් ප්‍රදේශවලට වර්ෂාපතන තත්ත්වයන් ඇති තත්ත්වයන් ඇතිවීමද සම්බන්ධයෙන් කාලගුණාංශ මෙන්නට ගෝලීය කාලගුණික ආකෘති මගින් පුරෝකථන කිරීමෙන් අනතුරු මේ සම්බන්ධ නිවේදන නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන මේ සමග දක්වා ඇත කියලා තියෙනවා. එම තත්ත්වයන් සඳහා මේ වෙනකොට ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් පුරෝකථනය කර ඇති පරිදි ඉහළ අගයකින් යුතු හදිසි වර්ෂාවකදී ශනික ගංගාවතු තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇත කියලා තෝ සඳහන් කර තිබෙනවා. දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින අතරම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරන අංශ වලින් ඉල්ලා මේ 25 වෙනිදා තමයි සඳහන් කරන්නේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. තවදෙනියම් මෙහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම හිතන්න. අපි ඔය කියන විදිහට උනා කියලා හිතන්න. ජනාධිපතිතුමා ජාතික සභාව කැඳෙව්වා. ජාතික සභාව ඉදිරියට ඇවිල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලේ අධිකාරිය, විදුලි බල මණ්ඩලය සහ ප්‍රධාන වශයෙන්ම ආපදා කළමන මධ්‍යස්ථානයේ ස්ක්‍රීන් එකේ අපිට පෙන්වුවා කියන්නකෝ. එතුමන්ලාට මේක පෙන්වුවා කියන්නකෝ. මේ කියන කතාව ඔක්කොම එදා කිව්වා කියලා. පෙන්වුවා කියලා නිකන් උපකල්පනය කරන්නකෝ. 25 දොය කියන්නේ. හරි. එතකොට ජනාධිපතිතුමා එතන තමන්ගේ වගකීතු පුද්ගලයෙක් එතන පූර්ණකාලිකව රැඳෙව්වා නම් ඒක වර්ධනය වෙන හැටි ඒ ස්ක්‍රීන් එකේ බලන්න තිබුණ අර බස් එකේ මිනිස්සු බේරගත්තා වගේ. ඒතකොට ජනාධිපතිතුමාට රියල් ටයිම් ඩේටා තියෙනවා. ඔහුට ඕන පියවරක් ගන්න පුළුවන් සේනාධිනායකයා හැටියට. ඒ වගේම මතක තියාගන්න මේ පනත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශ කරාට පස්සේ කිසි කෙනෙකුට මේක මගහැරලා යන්න බෑ. හරි? දෙවෙනි එක එතුමා හසි නීතිය පැනෙව්වා. මේ පනත ක්‍රියාත්මක කරේ නැහැ, හසි නීතිය පැනෙව්වා. හසි නීතිය පනවලකෝ හොඳම නීතිය ඒක කියලා. ඒක කිව්වෙත් හේතුවක් ඇතුව. ඒ තමයි හසි නීතිය පැනෙවුවට පස්සේ විවස්ථාවට යටින් තියෙන ඔක්කොම නීති එකට යටත් වෙනවා. ඒකනේ වටකල මහත්තයා එහෙම කියන්නේ ඕන කෙනෙක්ව දාන්න පුළුවන් අපිට කියලා. විවස්ථාව ඇරෙන්න අනික ඔක්කොම නීති යටපත් වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය විධිමත් වෙන්නේ නම් අර විදිහට. එතකොට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ওই විදිහට නෙවෙයි ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. එහෙම ස්ක්‍රීන් එක ඉස්සරහා වාඩි වෙලා මේ තොරතුරු හොඳට අධ්‍යයනය කළා නම් එතුමා බුද්ධිමත් කෙනෙක්නේ. විපක්ෂ නායකතුමයි අගමැතිතුමියයි මේ ඔක්කොම වාඩි වෙලා බැලුවා නම් ඔක්කොම මේකේ සමාජිකවනේ. ඔක්කොම මේකේ සමාජිකයෝ. සහ අදාළ ඇමතිතුමාලා පළාත් සභාවල ආණ්ඩුකාරතුමාලා මේක ප්‍රධානත්වයේ දරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිතුමා. ඒකට සභාපති. ඒතර ඒ දැක්කනම් මේ පියවර මේ විදිහට ගන්නෙ නැහැ. තමිල්නාඩුවේ වගේ මේ මරණ සංඛ්‍යාව අවම කරගන්න. මොහොතක් ඉන්න අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරමු.